අද කාලේ ගොඩක් දෙන්න තියෙන කැමැත්තක් තමයි Tamanටම කියලා ෆෝන් එකක් Taman ළඟ තියාගන්න එක. ඒ අතරේ ගොඩක් දෙනෙක්ට තියෙන කැමැත්තක් තමයි මේ අඩු ගානකට ෆෝන් එකක් ඔන්ලයින් තමන්ගේ ගෙදරටම ඕඩර් කරගන්න එක. ඉතින් ඔයාලට මේක ඕඩර් කරගන්න විශ්වාසවන්ත වෙබ් අඩවියක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් දැනට අපිට හොඳටම ගන්න පුළුවන්. ඒ කියන්නේ විශ්වාසවන්ත වෙබ්සයිට් එකක් විදිහට තෝරගන්න පුළුවන් වෙලා තියෙන ගොඩක් තියෙනවා. ඒ අතරේ ගොඩක් හොඳ වෙබ්සයිට් එකක් විදිහට අපිට AliExpress කියන වෙබ්සයිට් එක හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතනවා ඇති Temu කියන වෙබ්සයිට් එක මම මොකද මෙතනදී අරගත්තේ නැති කියලා. ඉතින් දැනට Temu එකේ තියෙන බඩු ඕඩර් කරාට ඕඩර්ස් එන්නේ නැහැ කියලා ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් කම්ප්ලේන් කරනවා. ඒක නිසා මම අද මේ වෙබ්සයිට් එක විදිහට Temu අරගන්නේ නැහැ. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා AliExpress එකේ තියෙන 20000 වගේ තියෙන දැනට ලොකු පෙරලියක් කරපු අලුතෙන්ම රිලීස් වෙච්ච S25 Ultra කියන ෆෝන් එක ඇත්තටම හොඳයිද කියලා. ඉතින් අපි ඔක්කොටම කලින් වීඩියෝ එකට ගිහිල්ලා යමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් හැමදාම වගේ මතක් කරනවා ඔයාලා මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මගේ channel එකත් එක්ක මේ වගේ සුපිරි වීඩියෝ බලන්න. මාව subscribe කරලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඒ වගේම දැන්ම වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි එහෙනම් යම් අද වීඩියෝ එකට. ඉතින් ඇත්ත වශයෙන්ම ගත්තොත් අපිට AliExpress එක ඇතුලේ චුට්ටක් එහා මෙහා වෙන තැන් තියෙනවා. ඒ කියන්නේ අපිට බඩුවක් ඕඩර් කරගනිද්දි පොඩ්ඩක් අපිට වැරදින තැන් තියෙනවා. ඉතින් ඒ අතරේ ගොඩක් කට්ටියට වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා. ඉතින් මම ඒ තැන් ඔයාලට කියලා දෙන්නම් අද. එතකොට ඔයාලට පුළුවන් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව දාන ඕඩර් එක ගෙදරටම ඕඩර් කරගන්න. ඊළඟ පළවෙනියටම තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ ඇඩ් කියන ප්‍රශ්නය. ඉතින් මේ ඇඩ් කියද්දි ඔයාලට නිකන් හිතෙන්නේ සාමාන්‍යයෙන් ඔය ටීවී එක යන ඇඩ් නේ. ඉතින් ඒ ඇඩ් නෙමෙයි මේකෙදි තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් ඇඩ් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම දැන් කරන්න යන්නේ මේ මම දැන් මේක කරන්න යන්නේ මගේ ෆෝන් එකෙන්. ඒ කියන්නේ මම මේ සැරේ ඔයාලට මේක කරලා පෙන්නන්නේ PC එකෙන් නෙමෙයි. මොකද මම මේක ෆෝන් එකෙන් කරොත් තමයි ගොඩක් දෙනෙක්ට ලේසි වෙන්නේ. මොකද AliExpress එක ගොඩක් කට්ටිය අඩුයි PC එකෙන් යූස් කරන. ගොඩක් දෙනෙක් ෆෝන් එකෙන් තමයි යූස් කරන්නේ. එතකොට මම ෆෝන් එකෙන් ටියුටෝරියල් එකක් ගෙනාවම ඔයාලට පුළුවන් ඒ කරන විදිහෙම බලාගෙන ඔයාලට ඒ විදිහට වීඩියෝ එක බලලා ඒක හොයාගන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ ඇඩ් කියන එක ඇඩ් ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. එහෙනම් අපි බලමු මොකද්ද මේ ඇඩ් කියන්නේ කියලා. ඉතින් මුලින්ම මට කරගන්න තියෙන්නේ AliExpress වෙබ්සයිට් එක ඕපන් කරගන්න එක. ඉතින් ඔයාලා මුලින්ම කියන්න ඕනේ ඒකෙදි ඔයාලට කැමති නම් ඔයාලගේ ගොඩක් දේවල් ඉස්සරහට බයි කරන්න හිතාගෙන ඉන්නවනම් ඔයාලට පුළුවන් ඒක තමන්ගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න එක. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට යටට ගිහිල්ලා Google Chrome කියන app එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම ආපහු new tab එකක් ඕපන් කරගෙන මෙන්න මෙතන සර්ච් කරගන්නවා AliExpress කියලා. ඉතින් AliExpress කියලා සර්ච් කරගද්දි ඔයාලට පුළුවන් app එකෙන් උනත් ගිහිල්ලා මේක කරන්න. ඒක නිසා ඔයාලට app එකෙන් කරනවා නම් app එකෙන් එහෙම නැත්නම් වෙබ්සයිට් එකෙන් යනවා නම් වෙබ්සයිට් එකෙන්. ඉතින් මට ගොඩක්ම ලේසි AliExpress වෙබ්සයිට් එක නිසා මම මේකෙදි AliExpress වෙබ්සයිට් එකේ යටට ගිහිල්ලා ඕපන් කරගන්නවා. ඉතින් මේකෙදි යාළුවනේ ඔයාලට මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ ෆෝන් එකකින් ගත්තොත්. ඔයාලට PC එකෙන් ගත්තොත් මේ වගේ මීට වැඩිය වෙනස් ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙනවා මොකද්ද මේ ඇඩ් ප්‍රශ්නේ කියන්නේ කියලා. ඉතින් මේකෙදි යාළුවනේ ඇඩ් එකක් කියන්නේ සාමාන්‍යයෙන් මම ඔයාලට මේක එකක් ඔයාලට මම සර්ච් කරලා පෙන්නන්නම්. iPhone 16 Pro Max කියලා ගහමුකෝ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේක 16 Pro Max කියලා ගහපුවාම මේකේ එනවා search result. ඒ කියන්නේ ඒකේ එන්නේ අපේ case ඒ කියන්නේ ඒකේ case තමයි එන්නේ. අපි 16 Pro Max කියලා මෙතන search කරගන්නවා. ඉතින් මෙන්න තියෙනවා ඔයාලට මේක ගත්තොත් දැන් මුලින්ම ගත්තොත් 2633ට තමයි ඔයාලට 2263කට තමයි ඔයාලට මුලින්ම මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට යටට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ඒ කියන්නේ මේකේ තියෙන ෆෝන් කේස් මේ ෆෝන් කේස් උනත් ඔයාලට මම ෆෝන් කේස් එකක් අරගෙන දැන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ෆෝන් කේස් එකක් ගත්තොත් මේ වගේ මේ හොඳ ලෙදර්ස් තියෙන
කේස් තමයි මේ තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ හොඳ ලෙදර්ස් තියෙන කේස් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙදි ඔයාලට මේ ලෙදර් කේස් එකක් මේකෙදි ඉතාමත් අඩු මුදලට ඒ කියන්නේ 1957ක් වගේ මුදලකට තමයි ඔයාලට මේකේ දාලා තියෙන ෆුල් ප්‍රයිස් එක. නමුත් මේකෙදි යන්නේ ඔයාලට මේක බලන්න පුළුවන් මෙන්න මෙතන උඩ ඇඩ් කියලා AD කියලා ගහලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ ඇඩ් කියන එකකින් මෙච්චර ලස්සන සුපිරි බෑක් කවර් එකක් ඔයාලට අරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ගත්තොත් මේ තියෙන ඔක්කොම වගේ ඇඩ් තමයි තියෙන්නේ. ඉතින් මම අන්න ඒකයි කිව්වේ ඔයාලට මේකේ බඩුවක් ඒ කියන්නේ අයිටම් එකක් බයි කරගද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න කියලා. ඉතින් මේකේ තියාන්නේ ඔයාලට බලන්න පුළුවන් ගොඩක් ලෙදර්ස් තියෙන එකක්. ඒ කියන්නේ තැඹිලි පාටින් ලෙදර් එකක් තියෙන එකක් 1966කට දෙනවා. ඒක වෙන්න බැරි නිසා මම ඔයාලට කියන්නේ මේක ගද්දි බඩු අයිටම් ඕඩර් කරද්දි සාමාන්‍යයෙන් චුට්ටක් හිතලා බලලා ඕඩර් කරන්න කියලා. ඉතින් යටට ගිහිල්ලා හොඳ එකක් තමයි ඔයාලට කියන්නේ ගණන් අඩු කියන්නේ Tamanට ගැළපෙන දෙයක් තමයි මේකෙදි සැලකිලිමත් වෙලා ඕඩර් කරන්නේ. ඉතින් ආනේ මම දැන් ඔයාලට කියලා දෙන්නම් ඇඩ් එක නැති වගේ කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් ආනේ මේකේ ගත්තොත් ඇත්ත වශයෙන්ම මේකේ iPhone 16 Pro Max කියලා ෆෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ අලුතෙන් නිකුත් වෙච්ච iPhone 16 Pro Max කියන ෆෝන් එක. ඉතින් මේකෙදි ගත්තොත් ප්‍රයිස් එක දීලා තියෙනවා 4,53,5359. ඉතින් ඒකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇත්ත ඒ කියන්නේ ඇත්ත මේව එකක් සෙල් කරන්න පුළුවන් අපිට මේක විශ්වාසයෙන් ගන්න පුළුවන්. මේක අපිට ගත්තොත් වෙල්කම් ඩීල් එකෙන් තමයි මේක දීලා තියෙන්නේ. ඒ වගේම 3,70,000කට 3,70,917කට අපිට ගන්න පුළුවන් වෙල්කම් ඩීල් සෙල් එකෙන් iPhone 16 Pro Max එකක්. ඉතින් ඒකත් අපිට ඉතාමත් විශ්වාසවන්තයි විදිහකට මේක ගන්න පුළුවන්. ඉතින් ඇත්තම කිව්වොත් iPhone 16 Pro Max එකක් මෙන්න මේවායි ගණන් තමයි යන්නේ. ඉතින් මේ ගත්තත් ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන්නේ iPhone 16 Pro Max කියන ෆෝන් එක. ඉතින් මම දැන් ඔයාලට මේ ඇඩ් කියන ප්‍රශ්නේ කියලා දුන්නා. දැන් ඉතින් තියෙන්නේ අපිට මම කලින් කිව්වා වගේ මගේ වීඩියෝ එකේ ප්‍රධාන ටයිටල් එක. ඉතින් මේකේ දියාවනේ දැන් මම ඔයාලට ප්‍රශ්න දෙකක් කියලා දුන්නා. ඉතින් මගේ වීඩියෝ එක විනාඩි 15කට වැඩි යන්න හොඳ නැති නිසා වෙලාව මදි නිසා මම දැන් ඔයාලට මේක ගැන මේ මගේ ප්‍රධාන ටයිටල් එක ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් අන්න ඇත්ත වශයෙන්ම ගත්තොත් AliExpress එකේ 20000ට තියෙන ෆෝන් එකක් විදියට 2TB ස්ටෝරේජ් එකක් තියෙන ෆෝන් එකක් දෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නවා. අනික ගොඩක් ඒ කියන්නේ 8GB වලට වැඩියෙන් තියෙන ෆෝන් එකක් දෙන්නේ නැහැ කියලාත් ඔයාලා දන්නවා. සමහර විට මේ 20000ට තියෙන ෆෝන්ස් මම කලින් කිව්ව මිස්ටේක් දෙක අතරේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වෙන වැරදි දෙක අතරේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇඩ් එකක් දාලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය ඔයාලට මේක අපිට දාලා තියෙන බඩුව ඒ කියන්නේ අයිටම් එක ෆෝන් එකක් වුණත් පස්සේ අර buy now කියන එක ක්ලික් කරාම වෙන අයිටම් එකක් වෙන්නත් පුළුවන්. අන්න ඒ දෙක ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මම දැන් කියලා දෙන්න ඇත්තටම මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේකෙදි අපිට බලමු මේ AliExpress එකෙන් ඇත්තටම මේ වගේ එකක් අපිට දෙනවද කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ගත්තොත් S25 Ultra කියන ෆෝන් එක ඒ කියන්නේ S25 series එකම අපිට ඇත්ත වශයෙන්ම 20000කට මිලදී ගන්න බෑ කියන දේ ඔයාලා දන්න ඇති. ඉතින් දන්නේ නැති කට්ටියටත් එක්ක තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් අර ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ S25 series එකම අපිට සාමාන්‍යයෙන් ගත්තොත් ලක්ෂ 2 ඉක්මවලා යනවා. ඉතින් අර S25 ෆෝන් එකක් ගත්තත් ගොඩක් වැඩි මුදලකින් තමයි යන්නේ. ලක්ෂයටත් වැඩි මුදලකින් අපිට මේක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ ෆෝන් එකක් AliExpress එකේ ඇත්ත වශයෙන්ම ගත්තොත් AliExpress එකේ ගොඩක් ගණන් අඩුවට දෙනවා තමයි. නමුත් මේ වගේ ගොඩක් ගණන් වැඩි ෆෝන් එක 20000ට 25000ට වගේ දෙන්නේ නැහැ කියලා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් යාළුවනේ ඔයාලට මම මේක අද කියලා දෙනවා කොහොමද මේක අපි හරි ෆෝන් එකක් හොයාගන්නේ කියලා. ඉතින් එහෙනම් අපි වැඩි කතා කරන්න ඕනේ. දැන් අපි බලමු S25 එක ඇත්තටම හරිද මේක ෆේක් එකක්ද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් එහෙනම් අපි යන් S25 රිවිව් එකට. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ S25 එක ඇත්තටම හොඳද කියන එක. ඉතින් මම දැන් මුලින්ම මෙතෙන්ට ගිහිල්ලා S25 Ultra කියලා සර්ච් කරගන්න. ඉතින් මේක S25 Ultra කියලා සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ සර්ච් රිසල්ට් තමයි එන්නේ. ඉතින් මම මෙතනින් S25 Ultra කියන එකට ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අලුතෙන් රිලීස් වෙච්ච S25 Ultra ෆෝන් එක මේ ඇඩ් ලකුණත් එක්කම ඇඩ් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ ඇඩ් ලකුණත් එක්කම දීලා තියෙනවා අපිට
ඉතාමත් අඩු මුදලකට 22839කට වගේ. ඉතින් යාළුවනේ ඇත්තටම මේක ඇත්තද කියලා තමයි මං හිතන්නේ. ඔයාලට මං අද කියලා දෙන්නේ. ඉතින් මේකෙදී යාළුවනේ මම මේක ඔයාලට ස්පෙක් එකක් කිව්වොත් මේක 2TB ස්ටෝරේජ් එක තියෙනවා. මම ඒක ඔයාලට කලිනුත් කිව්වා. ඒ වගේම 22GB RAM එකකුත් මේකේ තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේකේ resolution එක තියෙන්නේ SD Ultra. ඒ කියන්නේ SD එක Ultra SD එකෙන් තමයි මේකේ resolution එක තියෙන්නේ. ඒ වගේම 22GB RAM එකක් සහ 2TB ඒ කියන්නේ ස්ටෝරේජ් එකක් තමයි තියෙන්නේ 2TB. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් GPS navigation කියලා දීලා තියෙනවා. big screen phone කියලා දීලා තියෙනවා. ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා කියලා. ඉතින් 16GB 1TB කියන ෆෝන් එකකුත් තියෙනවා මේකේ. ඒ කියන්නේ version එකක් වෙන්න ඇති. ඉතින් 16GB 1TB කියලා තවත් එකක් තියෙන ෆෝන් එකක්. ඉතින් මේ වගේ ගොඩක් ඒවා තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම නම් හිතන්නේ මෙච්චර අඩු මුදලකට 800 ඒ කියන්නේ මෙච්චර අඩු මුදලකට මේ වගේ ලොකු හොඳ ෆෝන් එකක් දෙයි කියලා. ඉතින් දැන් බලමු මේක මේ ඇත්තටම දෙනවද කියලා මෙහෙම එකක්. ඉතින් මම මේකේ මෙතන buy now උඩ ක්ලික් කරනවා. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් 22839කට දෙනවා. ඒ වගේ මේ 256GB SD කාඩ් එක අපිට 308කට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ වගේ මුදලකට මෙච්චර ලොකු ෆෝන් එකක් ගන්න බෑ. ඉතින් යාළුවනේ මම තවත් යටට ගිහිල්ලා ඔයාලට මේක මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඇත්ත වශයෙන් ගත්තොත් මේක S25 Ultra කියන ෆෝන් එක Galaxy S25 Ultra කියන ෆෝන් එක 3,17,000කට ආසන්න වෙනවා. ඔෆිෂියල් ස්ටෑන්ඩඩ්. ඔයාලා ඇත්ත වශයෙන්ම ගත්තොත් 3,20,000කට තමයි මේක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මේක buy now වල ක්ලික් කරොත් ඇත්ත වශයෙන්ම මේක 3,20,000ක් තමයි වෙන්නේ. ඉතින් 512GB එකකුත් තියෙනවා. ඒක 3,61,928යි. RAM එක 12GB. ඉතින් යාළුවනේ මේක ඔයාලට හිතා ගන්න පුළුවන් එතකොට අර ෆෝන් ඇත්තටම ඇත්ත ෆෝන්ද කියලා. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ ෆෝන් එක අපි කොහොමද හරියටම හොයාගන්නේ කියලා. ඉතින් මම ආයෙ මෙතන S25 කියන සර්ච් එක උඩ ක්ලික් කරලා යටට ගියාට පස්සේ ඔයාලට මේකේ මම දැන් කලින් ගත්ත ෆෝන් එක උඩම ක්ලික් කරලා ඔයාලට මේකේ යටට යද්දි මේකේ details එකක් දීලා තියෙනවා. ඉතින් මේක ඔයාලට ගත්තොත් model number කියලා දීලා තියෙනවා. S25 Ultra smartphone, mobile phones, cell phones කියලා දීලා තියෙනවා. capacitive screen කියලා දීලා තියෙනවා. ඒ වගේම මේකේ item description එකක් දීලා තියෙනවා. ඒකෙදිත් ඔයාලට බලන්න පුළුවන් ලොකු description එකක් දීලා තියෙනවා. නමුත් යාළුවනේ මම නම් මේක recommend කරන්නේ නැහැ. රුපියල් 20000ක් වගේ මුදලකට. ඉතින් ඔයාලට කාගෙන් හරි දන්න කෙනෙක් ඉන්නවනම් එයාලගෙන් හරි අහලා ඔයාලම recommend කරගන්න. ඉතින් ඔයාලට මං කියන දේ sure නැත්නම් දන්න කෙනෙක් ඉන්නවනම් එයාලගෙන් අහලා මේක recommend කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලට ඇත්තටම 2TB RAM එකක්ම මේ වෙනකොට වෙනවා සාමාන්‍යයෙන් 60000ක් වගේ. ඉතින් යාළුවනේ මේකෙදි 2TB ස්ටෝරේජ් එකක් තමයි 20000 පන්නලා යන්නේ. ඉතින් යාළුවනේ මේකෙදි ඔයාලට බලන්න පුළුවන් ගොඩාක් ෆෝන්ස් 23000ට 25000ට වගේ 15000ටත් තියෙන S25 Ultra ෆෝන් එක. ඉතින් මේකෙදි මං හිතන්නේ ඔයාලා මේකට රැවටෙන්නේ නැතුව ඔයාලගේ පොඩක් විමසිලිමත් වෙලා ඒ ගානට හරියන්න අයිටම් එක තියනවාද කියලා බලලා ඔයාලා ඕඩර් කරනවා නම් ඕඩර් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේක හොයාගන්නේ ඇත්ත වශයෙන්ම මේක හොඳයිද කියලා. ඉතින් යාළුවනේ මේක ඇත්තෙන්ම කියොත් මේක ගොඩක් බොරුවක්. ඒ කියන්නේ මේක අපිට ඇත්තෙන්ම ඔයාලම හිතන්නකෝ මේක රුපියල් 20000කට අපිට මේ වගේ ෆෝන් එකක් දෙයිද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ S25 Ultra කියන ෆෝන් එකේ රිවිව් එක ඉවර වුණේ. යාළුවනේ ඒ ගැටලුවත් මම දැන් ඔයාලට කියලා දුන්නා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි S25 එක මම ඔයාලට අද කියලා දුන්නේ. ඉතින් මම ඔයාලට ආයෙ කියද්දි අර කලින් කිව්ව මිස්ටේක් දෙකත් එක්ක ඔයාලා පොඩ්ඩක් හොයලා බලලා බඩුවක් ඕඩර් කරද්දි බඩුව ඕඩර් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ අයිටම් එක ඕඩර් කරද්දි ඔයාලා සාමාන්‍යයෙන් කියනවා සමහරක් කට්ටියට කියනවත් ඇති ඔයාලා හිතනවා මේක ඇත්ත වශයෙන්ම ගත්තොත් මේක ඔයාලා කියනවා මේක සමහරක් කට්ටියට එහෙම AliExpress එකේ බඩුව එන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම AliExpress එකේ දාන බඩුව ඔක්කොම එනවා. ඒකෙදි ඔයාලා බඩුව දාද්දි මම අර කලින් කිව්ව මිස්ටේක් දෙක බලලා ඒ දෙක හදාගෙන ඔයාලා ඒක චුට්ටක් සැලකිලිමත් වෙලා ඒ බඩුව ඕඩර් කරගන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද S25 රිවිව් එක
ඉවර වුණා. ඉතින් S25 series එක ගත්තොත් අපිට ගොඩක් හොඳ ෆෝන්ස් තියෙන series එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් S25 series එකේ ෆෝන් දෙකයි එන්නේ. ඒ තමයි S25 කියන ෆෝන් එක සහ S25 Ultra කියන ෆෝන් එක. ඉතින් අන්න තවත් එඩිෂන් මේක එන්න පුළුවන්. BMW එඩිෂන් ඒ වගේ ගොඩක් එඩිෂන් එන්න පුළුවන්. ඉතින් මේන්ලි එන්නේ මෙන්න මේ S25 ෆෝන් එක සහ S25 Ultra කියන ෆෝන් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ රිවිව් එක ඉවර වුණේ. මම කලින් කිව්වා වගේ මගේ channel එක subscribe කරලා දිගට මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම වීඩියෝ එකෙන් යනවා. අද වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම අද ඉගෙන ගත්ත දේවල් ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා.